හයි කොහොමද ඔයාලට අද අපි ඔයගලන්ට පෙන්වන්න යන්නේ අපෙන් පර්චේස් කරපු Samsung Neo QLED 100 inch 2025 smart TV එක අපේ කස්ටමර්ට ඉන්ස්ටෝල් කරලා දෙන ආකාරය. හරියට බලමු. සාමාන්‍යයෙන් විශාල TV එකක් ඉන්ස්ටෝල් කරනකොට අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒක නිසා එය නිවැරදි ආකාරයෙන් කරන්න ඕන. මෙය made in Vietnam TV එකක්. අපි ගාව ඔයාලට ඕන විදියට 100 inch 98 inch 85 inch 75 inch 65 inch 55 inch 43 inch 32 inch TVs අපි ගාව තියෙනවා. එහෙනම් ඔයගලන්ට පේනවා ඇති මේක කස්ටමර් අපෙන් පර්චේස් කරපු Samsung sound bar එක. මේකත් අපි කස්ටමර්ට ඉන්ස්ටෝල් කරලා දෙනවා. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඔයගලන්ට පේනවා ඇති මේකත් අපේ high end quality TV bracket එකක්. ඔයගලන්ට පේනවා ඇති fix කරන විදිය එක heavy ඕන විදියට දෙපැත්තට move කරන්න පුළුවන් 100 inch TV එක. Samsung TV ගත්තම ඔයගලන්ට picture quality අනුව මේ වර්ග වලින් ගන්න පුළුවන්. එක UHD, දෙක QLED, තුන Neo QLED, හතර OLED. මේ TVs වර්ග හතරෙන්ම අපි ගාව TVs තියෙනවා. ඕගලන්ට අවශ්‍ය high end models and low budget UHD TVs අපි ගාව තියෙනවා. හරි ඕගලන්ට දැන් පේනවා ඇති මේ Samsung Neo QLED කියන මොඩල් එකේ මේ picture quality එක කොහොමද වැඩ කරන්නේ කියලා. තව එකක් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න අලුත් TV එකක් brand new TV එකක් ගත්තම display එකේ පොඩි polythene sticker එකක් තියෙනවා. ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගලවන්න ඕනේ. නැත්නම් ඒක තීද්දි ඔයගොල්ලෝ පාවිච්චි කරොත් TV එකට TV එකේ රත් වීමත් එක්ක යම් කාලෙක ඒක TV එකටම ඇලෙනවා. එතකොට ඔයගලන්ට ඒක ගලව ගන්න බැරි වෙනවා. ඔයගලන්ට මම අන්තිමටම පෙන්නන්නම් ඒක කොහොමද ගලවන්නේ කියලා. මේ වීඩියෝ එකේ අන්තිම එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේකේ AI generate processor එකක් තියෙන්නේ ඔයගලන්ට පේනවා. ඔයගලන්ට මෙතන පේනවා ඇති අපි දැන් fix කරනවා sound bar එක. ඔයගලන්ට පේනවා ඇති subwoofer එකයි අනිත් යුනිට් දෙකයි. මේක තමයි sound bar එක අපි fix කරලා තියෙන්නේ දැන් TV එකට. හරි අපි TV එක fix කරලා ඉවරයි. ටිකොලෙත් අපි ගැලවුවා. thank you. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.